समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනේ දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. ධර්ම රත්නයේ අධිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. සංඝ රත්නයේ අධිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලු මාර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ දේශනාව තුළින් අපි බලාපොරොත්තු වෙනවා මේ භාග්‍යවතුන් වහන්සේ තුළ පැවතුණු විශේෂ ඥානය. මොකද බුදුරජාණන් වහන්සේගේ ඥානය පිළිබඳව පින්වතුනි අපි කිසිම කෙනෙකුට මනින්න පුළුවන් කමක් නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ ඥානය පිළිබඳව මේ ලෝකේ අපට හිතන්නවත් බෑ. ඒකට හේතුව තමයි ධර්මයේහි පොඩි උපමාවක් ඒ සඳහා ලබාලා දීලා තිබෙනවා. සාමාන්‍ය ශ්‍රද්ධාව හොඳ මට්ටමක තියෙන කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණවල ගැඹුර තේරෙන්නේ පඹ 9ක් තරම් ප්‍රමාණයක් කියලා. සාමාන්‍ය ශ්‍රද්ධාව හොඳ මට්ටමක තියෙන කෙනෙකුට, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉඳගෙන මාර්ගඵලයක් ලබන්නේ නැතුව හොඳ මට්ටමකට ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට බුදු ගුණවල ගැඹුර පේරෙන්නේ බඹ 9ක්. ඒ කියන්නේ මෙතන මේ අදහස් කරන්නේ යම්කිසි කෙනෙක් මොහොතේ ගැඹුර මනින්න යනවා. ඒ ගැඹුර මනින්න යන කෙනා එක්කෙනෙක් කරන් යනවා බඹ 9ක ලීයක්. එයා ගිහිල්ලා මුහුදේ ගැඹුර මැනලා එනවා. එයා ගොඩට ඇවිල්ලා කියනවා මුහුදේ ගැඹුර තියෙන්නේ බඹ 9යි. තව කෙනෙක් යනවා බඹ 10ක ලීයක් අරගෙන. ඒක අරගෙන ගිහිල්ලා එයා මැනලවිල්ලා කියනවා මුහුදේ ගැඹුර බඹ 10යි. තව කෙනෙක් යනවා බඹ 20ක ලීයක් අරගෙන. එයා ඇවිල්ලා කියනවා මුහුදේ ගැඹුර බඹ 20යි. මෙන්න මේ විදියට තමා ගෙනියන ලීයේ උස ප්‍රමාණයට අනුව තමයි තමාට මුහුදේ ගැඹුර තේරෙන්නේ. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ තුල පවතිනා වූ මේ ගුණයන් පිළිබඳව අපිට අවබෝධ වෙන්නේ අපේ ප්‍රඥා මට්ටමට, ප්‍රඥාවේ ගැඹුරු මට්ටමට පමණයි. පින්වතුනි මම ඔබට කියලා දෙන්නම් බුදු ගුණවල ගැඹුර කොච්චර මහා ශ්‍රේෂ්ඨයිද කියන එක මේ උපමාවෙන් ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන්. සාමාන්‍ය ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට තේරෙන්නේ බඹ 9ක් වගේ ප්‍රමාණයක්. සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයෙකුට බුදු ගුණවල ගැඹුර තේරෙන්නේ බඹ 10යි. සකු르දාගාමි වෙච්ච ආර්ය ශ්‍රාවකයෙකුට බුදු ගුණවල ගැඹුර තේරෙන්නේ බඹ 20යි. අනාගාමි වෙච්ච ආර්ය ශ්‍රාවකයෙකුට බුදු ගුණවල ගැඹුර තේරෙන්නේ බඹ 30යි. ඒ වගේම තමයි රහත් වෙච්ච උත්තමයෙකුට බුදු ගුණවල ගැඹුර තේරෙන්නේ බඹ 40යි. 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමකට බුදු ගුණවල ගැඹුර තේරෙන්නේ බඹ 50යි. ඒ වගේම තමයි සතර මහා තෙරවරු කියලා විශේෂ තෙරවරු 4 නමක් මේ ශාසනයේ වැඩ හිටියා. ඒ සතර මහා තෙරවරු කියලා කියන්නේ 80 මහා ශ්‍රාවකින් වහන්සේලාට වඩා ඉහළ ගුණයක් තියෙන පිරිසක්. දැන් මේ පිරිස මෙහෙම වෙන වශයෙන් හඳුන්වන්නේ ඒ ඉන්න මට්ටමට වඩා ගුණයෙන් ඉහළයි. සෝවාන් වහන්සේට වඩා ඉහළින් ඉන්නේ සකු르දාගාමී වහන්සේ. උන්වහන්සේට වඩා ඉහළින් ඉන්නේ අනාගාමීන් වහන්සේ. ඒ විදියට ගත්තම රහතන් වහන්සේට වඩා ඉහළින් ඉන්නවා 80 මහා ශ්‍රාවකින් වහන්සේලා.
ඒ 80 මහා ශ්‍රාවකින් වහන්සේලාටත් වඩා ඉහළින් ඉන්නවා සතර මහා තෙරවරු. එක ඉන්නවා මහරහතන් වහන්සේලා 4 නමක්. ඒ රහතන් වහන්සේලා 4 නම තමයි මහා කච්චායන මහරහතන් වහන්සේ, මහා කොට්ටිත මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ. මෙන්න මේ 4 නම තමයි සතර මහා තෙරවරු හැටියට ශාසනය හඳුන්වන්නේ. ඒ සතර මහා තෙරවරුන්ට මේ බුදු ගුණවල ගැඹුර තේරෙන්නේ පින්වතුනි බඹසීයයි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි ඉන්න ඊළඟට ඉහළින් වැඩ ඉන්න පිරිස තමයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම. ඒ දෙනම අතරිනොත් මුගලන් මහරහතන් වහන්සේට බුදු ගුණවල ගැඹුර තේරෙන්නේ බඹ 1000යි. ඊළඟට ඉන්නේ සරියුත් මහරහතන් වහන්සේ. සරියුත් මහරහතන් වහන්සේට මේ බුදු ගුණවල ගැඹුර තේරෙන්නේ බඹ 84000යි. එතකොට හිතන්න බුදු ගුණවල ගැඹුර කොච්චර ශ්‍රේෂ්ඨද? එතකොට හිතන්නකෝ 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමට තේරෙන්නේ බඹ 84000යි. එතකොට උන්වහන්සේගේ ප්‍රඥා මට්ටම කොච්චරද කියලා දන්නවද? දැන් මහා ප්‍රඥාවන්තයින් අතරින් අග්‍රස්ථානීය හැටියටනේ සරියුත් මහරහතන් වහන්සේ හඳුන්වලා තිබෙන්නේ. එතකොට ඒ සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාව මොන වගේද දන්නවද? ඒ ප්‍රඥාව ධර්මයේ පොඩි උපමාවක් දීලා තිබෙනවා ධම්මපදයේ අට කතාවේ. පින්වතුනි මහා එක කල්පයක් සක්වලකට වහිනවා. එක සක්වලකට කල්පයක් වශයෙන් වහිනවා. කල්පයක් කියලා කියන්නේ අති දීර්ඝ කාලයක්. සක්වලකට වහිනවා. සක්වලක් කියන්නේ ලෝක 31ක්. මේ කරුණ ඔබට මේ අග්ගඤ්ඤ සූත්‍රයත් එක්ක අපි බොහොම විස්තරාත්මකව දේශනා කරනවා. හැමදාම වගේ මම ඔබට කියන්නේ නිකම් මේ වහන්න වාඩි වෙන්නේ නැතුව කොලේ කොයි පෑන කොයි ළඟ තබාගෙන දේශනාවට සම්බන්ධ වෙන්න. එතකොට ඔබට මේ දේශනාව තුළින් හොඳ ප්‍රතිඵලයන් ළඟා කරගන්නට පුළුවන් කමක් ලැබෙනවා. මේ කල්පයක් සක්වලකට වැහි වහිනකොට අපේ සරියුත් හාමුදුරුවන්ගේ ප්‍රඥාව මොන වගේද දන්නවද? සරියුත් හාමුදුරුවන්ගේ ප්‍රඥාව තමයි අර සක්වලකටම වැටෙන වැහි බින්දු ගණන් කරලා කියන්න පුළුවන්ලු. ඒ තරම් මහා ප්‍රඥාවක් සාරිපුත්ත මහරහතන් වහන්සේට තියෙනවා. එතකොට හිතන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ තුල පවතින මේ ප්‍රඥාව මොන්න තරම් ශ්‍රේෂ්ඨද? මම ඔබට පොඩි දෙයක් කියන්නද? ඔබ මට මෙන්න මෙහෙම මේකට පොඩි පිළිතුරක් දෙන්නකෝ. ඔබ ඇත්තටම විශ්වාස කරනවද සාරිපුත්ත මහරහතන් වහන්සේට ඒ වගේ ප්‍රඥාවක් තියෙනවා කියලා? මං කියන්නේ මේක ශ්‍රද්ධාවෙන් කියන්න පිළිතුරක් ඕන නැහැ. නිකමට ඔබ කියන්න බලන්න මේ වගේ ප්‍රඥාවක් සාරිපුත්ත මහරහතන් වහන්සේට තියෙනවයි කියලා ඔබේ දැනුම් මට්ටමින් නිකන් විශ්වාස කරන්න පුළුවන්ද කියලා බලන්න. ශ්‍රද්ධාවෙන් නෙවෙයි. මං දන්නවා අපිට කොච්චර මොන විදියකට තිබුණත් අවංකවම උත්තරේ තමයි ඔය කියන කාරණාව අපිට විශ්වාස කරන්න බෑ. සාරිපුත්ත හාමුදුරන්ට ওই තරම් ප්‍රඥාවක් තියෙනවා කියන එක. පින්වතුනි මට ඔය ඇත්තට කියන්න ඕනකම තිබුණේ සාරිපුත්ත මහරහතන් වහන්සේට ඒ වගේ ප්‍රඥාවක් තියෙනවා කියන එකවත් විශ්වාස කරන්න පුළුවන් තරම් ප්‍රඥාවක් අපිට නැහැ. එතකොට හිතන්නකෝ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් අපේ මට්ටමට කොයිච්චර ප්‍රමාණයක්ද තේරෙන්නේ? ඒක අතිවිශේෂ කාරණයක්. ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් කාරණයක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් කවදාවත් තේරුම් ගන්න බැහැ. මොකද සරියුත් හාමුදුරුවෝ අරතරම් ප්‍රමාණයක් ඇත්තටම තේරුම් ගත්තේ ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ එච්චර ඥානයක් තිබිලත් ඒක තේරුම් ගත්තේ අනුමාන ඥානයකින් කියලා තියෙනවා ධර්මයේ. අනුමාන ඥානය කියන එක පින්වතුනි මේ ශාසනයෙහි වැඩි තැනක් ඒ අනුමාන ඥානයට දෙන්නේ නැහැ. දැන් අනුමානය කියලා කියන්නේ දැන් අපි හිතමු ඔන්න පොල් ගහක් උඩ කුරුළු කූඩුවක් තියෙනවා. ඕකේ කුරුළු පැටවු ඉන්නවා. ඉතින් මේ කුරුළු පැටව එකපාරටම කෑ ගහනවා. එතකොට කුරුළු පැටව කෑ ගහනකොට කවුරු හරි කියනවා ඔය
කුරුල්ල පැටවුන්ගේ අම්මා නැතුව කෑ ගහනවා කියලා. තව කෙනෙක් කියන්න පුළුවන් නෑ ඔය කුරුළු කූඩුවට සතෙක් ගිහිල්ලා වෙන්නේ නැති කියලා. තව කෙනෙක් කියන්න පුළුවන් බඩගිනි වෙලා කෑ ගහනවා කියලා. හැබැයි ඔය සියල්ලක්ම ප්‍රත්‍යක්ෂ ඥානයද? නෑ, අනුමාන ඥානය. අපි අනුමාන කරලා කියන මෙහෙම වෙන්නේ නැති කියලා. එතකොට එහෙමනම් ප්‍රත්‍යක්ෂ ඥානය ලැබෙන්නේ ගිහිල්ලා දැකලා බලලම විශ්වාස කරොත්. සාරිපුත්ත මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ තුල පවතින අර ගුණයන් 84000ක් තේරෙන්නේ අනුමාන ඥානයකින්. එතකොට හිතන්න අපේ ඥානියට තේරෙන ප්‍රමාණය කොච්චර අඩුද? මම මේ කොටස කියලා පටන් ගත්තේ මම අර ගියවර සරණාගමනයේ පැහැදිලි කරද්දී ඔබට කිව්වා මේ දේශනාවෙන කරුණාකාරණාවන් කෙරෙහි පින්වතුනි කිසිම වෙලාවක ඔබ සැකයක් ඇති කරගන්න එපා. මොකද මේ ලෝකයේ සියල්ලක්ම තීරණය කරන්නේ අපේ ප්‍රඥාවෙන්. අපේ ප්‍රඥාවෙන් තීරණය කරන කිසිම දෙයක් පින්වතුනි අතිසාර්ථක වන්නේ නැහැ. අපේ ප්‍රඥාවට සියල්ලක්ම ඒ විතර ගෝචර වෙන්නේ නැහැ. එහෙමනම් අපි මේ සියල්ලක්ම හොඳට අවබෝධ කරගන්න ඕන. මම ධර්මයේ දන්නේ නැහැ. ඒ නිසා මම මේ දේ ඉගෙන ගන්නවා කියලා. එහෙමනම් අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව අද පටන් අපි සති කිහිපයක් පුරාවටම දේශනා කරනවා. එතකොට ඔබ පුළුවන් නම් අග්ගඤ්ඤ සූත්‍රය හොයාගන්න මම හැමදාම කියනවා වගේ ඒක හොයාගෙන කියවන්න පුළුවන් නම් වඩාත් වටිනවා. මම ඕනනම් එහි මූලාශ්‍රය සිහිපත් කරන්නම්. දීඝනිකායේ 3 වෙනි පොතේ 136 වෙනි පිටුවේ තමයි මේ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව තිබෙන්නේ. ඒතර මේ සූත්‍ර දේශනාව තුලින් ඔබට මා විශ්වාස කරනවා තාමත්ම වටින දේශනාවක් අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබෙයි. මොකද හරිනම් ධර්මයේ කියවන්න ඉස්සර වෙලාම පටන් ගන්න ඕන දීඝනිකායෙන්. දීඝනිකායේ ඉඳලා තමයි පින්වතුනි මේක කියවන්න පටන් ගන්න ඕන. දීඝනිකායේ හරිනම් මේව පටන් ගන්න ඕන පළවෙනිම සූත්‍රයෙන්, බ්‍රහ්මජාල සූත්‍රයෙන්. එතනින් පටන් අරගෙන මේ සූත්‍ර 13ක් තිබෙනවා දීඝනිකායේ පළවෙනි පොතේ. ඒ සූත්‍ර 13ම කියවලා තමයි දීඝනිකායේ දෙවෙනි පොතට යන්න ඕන. ඒ විදිහට පින්වතුනි පිළිවෙලකට යනවා නම් එහෙමයි කෙරෙන්නේ. නමුත් අපිට යම් කරුණ අවබෝධ කරගන්න පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් අපි මේ විදිහට කරගෙන යමු. ඔබට මං කියනවා පුළුවන් නම් මේ සූත්‍ර සොයාගෙන ඔබේ ළඟ තබාගෙන පින්වතුනි මේ සූත්‍ර දේශනාව අධ්‍යයනය කරන්න, අවබෝධ කරගන්න. එතකොට ඔබට බොහෝමත් ඉක්මනින් මේ දේශනාව අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. එමනම් අද දවසේ අපි අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව ආරම්භ කරනවා. අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවේ ආරම්භයේදීම මෙන්න මෙහිම විස්තර කරනවා. ඒකං සමයං භගවා සාවත්‍යං විහෙරති පුබ්බාරාමේ මිගාරමාතු පාසාදේ තේනකෝ පන සමයේන වාසෙට්ට බාරද්වාජා බික්කූසු පරිවසන්ති. භාග්‍යවතුන් වහන්සේගේ මේ දේශනාව ආරම්භ වෙනවා පූර්වාරාමේහි මිගාරමාතු ප්‍රාසාදේහි. භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කරනකොට ඒ කාලේහි වාසෙට්ට කියලා බාරද්වාජ බමුණෙක් හිටියා. ඒ වාසෙට්ට බාරද්වාජ යන මේ භික්ෂු දෙනම උපසම්පන්න භාවයට පත් වෙලා නැහැ. හේතුව තමයි ඒ උපසම්පන්න භාවයට පත් වෙලා නැති නිසා දෙනමම පරිවාස කාලයක ඉන්නවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ශාසනයේ පින්වතුනි කිසිම කෙනෙක් එකපාරටම ආපු ගමන් මහාන කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි භාග්‍යවතුන් වහන්සේ උපදෙස් දීලා තිබෙනවා අන්‍ය වූ ආගමක කෙනෙක් ශාසනයෙහි මහාන කරොත් ඒ මහාන කරන්න කලින් ඔහුට පිරිවෙස් කාලයක් දෙනවා. ඒ පිරිවෙස් කාලය දෙන්නේ ඒ කෙනාට පින්වතුනි අවුරුදු 5ක් ගිහි කෙනෙක් හැටියට ශාසනයේ ඉන්න ඕන. එතකොට ඒ අවුරුදු 5 තුල යම්කිසි පුහුණු වීමක් කරවනවා ශාසන ප්‍රතිපදාවෙහි ගමන් මාර්ගයේ කොහොමද යන්න ඕන කියලා. ඒ මොකද සසුන්ගත වුණයින් පස්සේදී යම් දේවල් නිසා භික්ෂු භාවය පවා නැති වෙන්නට පුළුවන්. ඒ නිසා ගොඩාක් වෙලාවට
ශාසනයෙහි අලුතෙන්ම මහාන වෙන්න ආපු කෙනෙකුටත් ඒ විදිහට පිරිවෙස් කාලයක් දෙනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ උපදේශයක් දීලා තිබෙනවා ශාක්‍ය කුලේහි කවුරු හරි කෙනෙක් ආවොතින් ආපු ගමන් මහාන කරගන්න කියලා. එයාලාට පිරිවෙස් කාලයක් පනවල නැහැ. මොකද උන්වහන්සේගේ ඥාණයෙන් උන්වහන්සේ අවබෝධ කරගෙන තිබුණා ශාක්‍ය කුලයේ ඉන්න හැමදෙනාම ශාසනයට බොහෝම හිතයිශීව යන පිරිසක් කියලා. ඒ නිසා 아무තින් පිරිවෙස් කාලයක් දෙන්න ඕනේ. ඒක භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාවට ගෝචර වෙච්ච කාරණයක්. එහෙම නැතුව ශාසනයෙහි හැම කෙනෙක්ම එක සැරේම මහාන කරගන්න අවසරයක් දීලා නැහැ. කාලයක් ඔහුට ශාසනයේ ඉන්න ඕන ක්‍රමවේදය ගිහි පාසකෙක් හැටියට ඔහුට පුහුණු කරන්න ඕනේ. ඒ පුහුණුවකින් පස්සේ තමයි ඔහුව පැවිදි ජීවිතයට පත් කරන්න ඕනේ. ඒක තමයි ශාසන ප්‍රතිපදාව. ඒ මොකද දැන් බැරි වෙලාවක්වත් සසුන්ගත කරනවා. ඒ සසුන්ගත කරලා ශාසනීහි විනය නීති ටික ඔහුට රැකගන්න බැරි වුණොතින් ඔහුගේ භික්ෂු භාවය නැති වෙන්නට පුළුවන්. දැන් උදාහරණයක් හැටියට උපසම්පන්න භික්ෂුන් වහන්සේලාට තිබෙනවා පරාජිකා කියලා. ඒ පරාජිකා කියන්නේ පරාජයටපත් වෙනවා. ඒ කියන්නේ ඔහු පෙරදුණු කෙනෙක් වෙනවා. භික්ෂු භාවයෙන් පෙරදුණු කෙනෙක් වෙනවා. ඒ පරාජිකාවට පත්තුරෙන් පස්සේදී ශාසනයෙහි පින්වතුනි ඒ භික්ෂු භාවය ඔහු තුලින් නැති වෙලා යනවා. එතකොට දැන් අර පුහුණු කාලය තුල ওই සියල්ලක්ම කියලා දෙනවා. කියලා දීලා ඔහුට මෙන්න මේකයි ශාසනය මෙන්න මේ විදිහේ ගමනක් තමයි යන්න ඕනේ කියන අවබෝධය දීලා තමයි පින්වතුනි පැවිදි ජීවිතයට පත් කරවන්නේ. එතකොට එහෙම පැවිදි කරයින් පස්සේදී ඔහුට ඒ ශාසනික ගමන හරි අවබෝධය කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ටික අහුවෙන් පස්සේදී සමහර වෙලාවට Tamanට මේ ටික කරගෙන යන්න බෑ කියලා හිතනවා නම් සමහර ලාවට ඔහු පැවිදි වෙන එක පවා වළක්වන්නට පුළුවන්. ඒ නිසා අර පිරිවෙස් කාලයක් භාග්‍යවතුන් වහන්සේ අනුමත කරනවා. දැන් මෙතන මේ අට කතාවේ පැහැදිලි කරලා තිබෙනවා මේ වාසෙට්ට බාරද්වාජ කියන මේ භික්ෂු දෙනමට පිරිවෙස් කාලයක් දීලා තිබෙන්නේ කිසිම ඒ කියන්නේ වෙනත් වූ ආගමක ඉඳලා ආපු නිසා නෙවෙයි. ඔවුන්ට උපසම්පන්න වීම සඳහා තාම වයස් පිරෙලා නැති නිසා. ඒ වර්ෂ පිරෙලා නැති නිසා ඔහුට පිරිවෙස් කාලයක් පනවලා තියෙන්නේ. ඒතර වයස සම්පූර්ණ වෙච්ච ගමන් ඔවුන්ව ඒ උපසම්පන්න භාවයට පත් කරනවා. හැබැයි මෙතන මේ කියන්නේ සමහර වෙලාවට පිරිවෙස් කාලයක් දෙනවා ගොඩක් ආපත්ති වලට පත් වුණාම ගොඩක් ඔය දරුණු ආපත්ති කියලා තිබෙනවා. ඒ වගේ තත්ත්වයන් වලට පත් වුණාමත් භික්ෂුන්ට පිරිවෙස් කාලයක් දෙනවා. නමුත් එහෙම දෙයකට නෙවෙයි මොවුන්ව පිරිවෙස් කාලයකට පත් කරලා තිබෙන. ඒ කියන්නේ පරිවාස මේ ඒ දානවා කියලා අපි කියන්නේ. ඒ කියන්නේ ඒ ස්ථානයකට දබලා ඒක හරහා පුහුණුවක් ලබලා දෙනවා. අවබෝධයක් ඇති කරවනවා. දැන් මෙතනත් මේ ශාසනයේ තිබෙනවා මේ භික්ෂුන් වහන්සේලා දෙනමට අර විදියට පින්වතුනි උපසම්පන්න භාවයට නිසි වයස් පිරෙනකම්ම උන්වහන්සේලා දෙනම මේ විදියට පත් කරලා තිබෙනවා. මේ කාලයේහි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයේහි සමාපත්තියකට සමවැදිලා ඉහළට නැගිලා ඒ කියන්නේ දැන් අර මිගාරමාතු ප්‍රාසාදයේහි ඒ ප්‍රාසාදයෙන් බිමට බැහැලා ඒ ප්‍රාසාදයෙන් පොළොවට වැටිලා තිබෙන සෙවණැල්ල පැත්තට භාග්‍යවතුන් වහන්සේ වැඩම කරලා ඒ සෙවණැල්ලේ කොටසේ උන්වහන්සේ සක්මන් භාවනාව කර කර ඉන්නවා. සක්මන් කර කර ඉන්නවා. ඒ සක්මන් කර කර ඉන්න අවස්ථාවේදී මේ භික්ෂුන් වහන්සේලා කියන්නේ බාරද්වාජ කියන මේ සාමණේරයන් වහන්සේ මේක දැකලා එවත්නි බාරද්වාජේනි භාග්‍යවතුන් වහන්සේ මේ සන්ධ්‍යා කාලයේහි සමාපත්තියකට සමවැදිලා සමාපත්තියකින් නැගිටලා පහින් බිමට බැහැලා උන්වහන්සේ මේ එළිමහනේ සක්මන් කරනවා. බාරද්වාජේනි යමු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹිලා අපි ධර්ම කතාවක නිරත වෙමු. ධර්මය අසන්නට ලැබීම තාමත්ම යහපත් දෙයක්. ඒ නිසා අපි දෙන්න ගිහිල්ලා බාරද්වාජ මේ ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම කතාවක් අපි අහගමු කියලා සිතාගෙන ඒ දෙනමම ඒ කියන්නේ වාසෙට්ට කියන සාමණේරයන් වහන්සේ බාරද්වාජ කියන සාමණේරයන් වහන්සේ කියන මේ දෙනමම යනවා භාග්‍යවතුන් වහන්සේ හමුවට. ඇතර මේ බාරද්වාජ බමුණයි
වාසෙට්ට බමුණයි කියලා කියන්නේ බමුණු ආගමක හිටපු දෙන්නේ. ඒ දෙන්න පස්සේ තමයි ශාසනයට වෙලෙ පැවිදි වුණේ. ඒ පැවිදි වෙලා මේ ධර්මයේම තිබෙනවා පින්වතුනි මජ්ක්‍ධිම නිකායේ වාසෙට්ට කියලා සූත්‍රයක්. දැන් මේ වාසෙට්ට බමුණ කියලා කියන්නේ වේදය පරතරටම ඉගෙනගත්තු කෙනෙක්. ඒ කියන්නේ බමුණු ආගමේ හිටපු ඉහළම බ්‍රාහ්මණ වංශික කෙනෙක්. ඒ වගේම තමයි ඒ ධර්මයේ පැත්තෙන් ඉහළටම ගියපු මහා ප්‍රඥයි. හරියට නිකන් සාමාන්‍ය ආගමක ඉන්න හොඳ දැනුමක් තියෙන ඒ ආගමින් ඉහළටම ගියපු කෙනෙක් හා සමානයි. ඒතර මේ වාසෙට්ට බමුණාට භාග්‍යවතුන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ තියෙන මේ වාසෙට්ට සූත්‍රය දේශනා කරයින් පස්සේදී එතනදී ඔහු පළවෙනි වතාවේ තෙරුවන් සරණ යනවා. ඊට පස්සේදී දීඝනිකායේ තියෙන තේවිජ්ජ සූත්‍රය ශ්‍රවණය කරයින් පස්සේදී ඔහු පැවිදි ජීවිතයට පත් වෙනවා. ඉතින් ඒක අට කතාවේ පැහැදිලි කරලා තිබෙනවා ඒ විදියට. දැන් මේ දෙනමම ඒ විදියට පින්වුතුනි පැවිදි ජීවිතයට පත් වෙලා දැන් සාමණේර භාවයෙන් තාම ශාසනයේ ඉන්නවා. තමන්ගේ නිසි වයස එනකන් පැවිදි ජීවිතයට පත් වෙන්න. මේ කාලයේ භාග්‍යවතුන් වහන්සේ වාසෙට්ට සාමණේරයන් වහන්සේ අමතලා කියනවා ඔබ දෙපළ මේ මගේ ශාසනයට ආවේ බ්‍රාහ්මණ කුලය අත්හැරලා. බ්‍රාහ්මණ කුලය, බ්‍රාහ්මණ ප්‍රතිපදාව, ඒ බ්‍රාහ්මණ ආගම මේ සියල්ලක්ම එක්ගින්ම නික්මිලා තමයි මගේ ළඟට ආවේ. භාග්‍යවතුන් වහන්සේ විමසනවා වාසෙට්ට දැන් කොහොමද ඔය ඔබගේ කුලේ අය ඔබගේ ආගමික නායකයෝ එහෙම මගතොටේ හම්බුණෙන් පස්සේදී ඔබලාට ආක්‍රෝෂ පරිභව කරනවාද කියලා භාග්‍යවතුන් වහන්සේ අහනවා. ඇත්තටම මෙතනදී මේ විශේෂ දෙයක් කියන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ මේ වාසෙට්ට බමුණගේ මේක අහන්නේ නොදැනගෙන නෙවෙයි, දන්නවා. නමුත් කතාවට මුල පිරීම සඳහා සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ තුල පවතින ඔන්න ගුණයක් මතු කරලා ගන්න පුළුවන්. මේ සූත්‍ර මම මේ විදිහට දේශනා කරන්න හේතුව තමයි ඒ සූත්‍රයන් වල පවතින සියුම් පින්වතුනි රසවත් තැන් අපිට තේරුම් ගන්න පුළුවන්. ඊ타මත්ම සියුම් තැන් තේරුම් ගන්න පුළුවන්. එන්නේ ඒවා පින්වතුනි අපිට මේ ශාසනීහි ධර්මය අවබෝධ කරගෙන යනකොට ලොකු පිටිවහලක් වෙනවා. මම ඒකයි කියන්නේ අපේ පින්වතුනි මේ ශාසනික ගමන බුදුහාමුදුරෝ කියපු විදියට කරගෙන යමු බලන්න. අද වෙලා තියෙන අපි මේ නිර්වාණ මාර්ගය සොයාගෙන යන්නේ අපට ඕන විදියට, අපට හිතුණු පාරකින්. අපට හිතුණු පාරෙන් ගිහලා කවදාවත් නිවන් දකින්න බෑ. ඒ නිසානේ අවුරුදු 50කට සිල් ගන්න කෙනා, ඒ වගේම තමයි අවුරුදු 10ක් 12ක් භාවනා කරන කෙනා තාමත් එක තැනම රැඳිලා ඉන්නේ. ඒ නිසා අපි භාග්‍යවතුන් වහන්සේ කියපු විදියට මේ වැඩ ටික කරගෙන යමු බලන්න. එතකොට පින්වතුනි මේකේ හොඳ ගමනක් අපිට යන්නට පුළුවන්. මේ ධර්ම මාර්ගයේ යන ගමන් පින්වතුනි මරණයටපත් උනත් අපිට බය වෙන්න දෙයක් නෑ. අපේ මරණය ඒ මරුණෙන් පස්සේදී ඊළඟ ආත්මින්දලා පින්වතුනි ඉතුරු ටික අපි කරගෙන යනවා. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න මේ කියන කරුණු තුලින් අපිට විශේෂ වටිනාකමක් තිබෙන්නේ මේවායේ සියුම් තැන් අවබෝධ කරගන්න පුළුවන්. දැන් දීඝනිකාය වගේ සූත්‍රයක් ගත්තොත් ඇත්තටම අපිට කෙටි වෙලාවකින් අවසන් කරන්න බෑ. මම මේ net නාලිකාවෙත් මේ දේශනා මාලාව ආරම්භ කරන්න ප්‍රධානතම හේතුව තමයි මාධ්‍යයක් වශයෙන් මම දකින තවත් විශේෂත්වයක් තිබෙනවා මේ net නාලිකාවේ. අපිට ධර්ම දේශනාවකට අවශ්‍ය කරන નિયમિત කාලය ඒ වෙලාවම අපිට ලබා දෙනවා. විනාඩි 55ක් ධර්ම දේශනාව වෙනුවෙන් හරියටම අපට ලබා දෙනවා. ඒ නිසා අපට ගොඩාක් කරුණු ටිකක් කතා කරන්න පුළුවන්. හැබැයි විනාඩි 55ක් මදි පින්වතුනි මේ වගේ දේශනාවක් අවසන් කරන්න. දැන් මේ අග්ගඤ්ඤ සූත්‍රයේ මට විනාඩි 55කින් කියන්න පුළුවන්. නමුත් කිව්වොතින් උඩින් පල්ලෙන් තමයි කියාගෙන යන්න වෙන්නේ. එහෙන් මෙහි කරුණු ටිකක් කියාගෙන යන්න පුළුවන්. නමුත් ඒක නෙවෙයි අපට ඕනකම තියෙන්නේ.
අපට මේක හරියට කරගෙන යන්න ඕනකම තිබෙන්නේ. ඒ නිසා තමයි මම මේ විදියට මේ දේශනාවල් මාලාවල් ටිකක් පටන් ගත්තේ ඔබට. මොකද මම දන්නවා ගොඩාක් උනන්දුව තියෙන වීරිය තියෙන අය මේ සමාජයේ ඉන්නවා. ඒ වීරිය තියෙන උනන්දුව තියෙන අය අරමුණු කරගෙන තමයි මේ දේශනාවල් ටික කරන්නේ. එතකොට අග්ගඤ්ඤ සූත්‍ර එක කොටසක් අද දේශනා කරනවා. ඊළඟ කොටස ඉදිරි දේශනාවකදී කරනවා. ඊළඟ කොටස ඉදිරි දේශනාවකදී කරනවා. ඕවාගේ අපට පති 4-5ක් විතර මේ එක සූත්‍රයක් සාකච්ඡා කරන්න පුළුවන්. ඒතකොට ඔබට මොකද මම දන්නවා මේ දේශනාවල් වලට පිළිවෙලකට සම්බන්ධ වෙන පිරිස ඉන්නවා. මොකද නෙත්නාලිකාවේ හැමදාම සිත්නෙත් අසුප වහන පිරිසක් ඉන්නවා. ඒ වගේම තමයි හැමදාම මේ ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවල් සතියේ දවස් 7 වහන පිරිස ඉන්නවා. ඒතකොට එහෙමනම් ඒ විදියට ගත්තයින් පස්සේදී මේ දේශනාවල් ටික හරියට ගොනු කරගත්තයින් පස්සේදී හොඳ අවබෝධයක් වෙනවා. ඒ නිසා ඔබ නිකන් ශ්‍රවණය කරනවාටත් වඩා අර මං කිව්වා වගේ සූත්‍රයක් ගෙනල්ලා ඒ වගේම කරුණු ටිකකුත් සටහන් කරගෙන දේශනාවට සම්බන්ධ වෙනවා නම් වඩාත් වටිනවා. මොකද ඔය එක ටෙලිනාට්‍ය බලබලා ඉන්නවා වෙනුවට මෙන්න මේ වගේ දෙයක් කරන්න ළමයි ටිකක් එකතු කරගෙන එහෙම කරන්න. එතකොට ළමයිටත් ඒක ගොඩක් වටිනවා. ඔබටත් ගොඩක් වටිනවා. ඔබට කාර්යබහුල ජීවිතයක් ඉඳගෙන ඉරිදා දවස කියන්නේ ගොඩක් වෙලාට විවේකීව ඉන්න දවසක්. ඒ වගේ දවසක මේ වගේ දෙයක් කරන්න බැහැ කියන එක නම් මම දන්නවා ඒක සම්පූර්ණයෙන්ම මුසාවක් කියන එක. ඒ නිසා ඔබ සංසාරයෙන් එතර වීම සඳහා දවසකට පැයක් මේ විදිහට වෙන් කරන්න. ඒතර මම හිතනවා ඒ විදිහට ඔබට වෙන් කළොතින් මේ නෙත්නාලිකාවේම දේශනා කරන දේශනාවල් ටික ශ්‍රවණය කළ ඔබට හොඳ ධර්ම අවබෝධයක් ලබා ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. මොකද අපි දන්නවා නිරන්තරයෙන්ම ධර්ම දේශනාවල්ම තමයි මේ දේශනාවල් වල කෙරෙන්නේ. අපේ පින්වත් ගලිගොමේ ඥානදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පින්වත් වල්පොළ ගෞතම ස්වාමීන්ද්‍රයන් වහන්සේ බොහෝම ගැඹුරු කරුණු මේ සමාජයට බොහෝම සරලව කියලා දෙනවා. ඒ වගේම තමයි කැටවල හේමාලෝක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ උන්වහන්සේ ඉතාමත්ම ගැඹුරු කරුණු ඉතාමත්ම ශ්‍රාවක පිරිසට අවබෝධ වෙන පරිදි ඉතාමත්ම හොඳට කියලා දෙනවා. ඒ වගේම තමයි අනිත් සතියේ දින 5ෙම රාත්‍රී කාලයේදී දේශිකයන් වහන්සේලා විශාල පිරිසක් ධර්ම දේශනා කරනවා. ඉතින් ඒ උන්වහන්සේලාත් මේ දේශනාවල් සඳහා පින්වතුනි බොහොම වටින කරුණ ඔබට කියලා දෙනවා. මම මේ කිව්වේ මේක ඔබට මේ මාර්ගයේහි යන්න නම් අපි ඇත්තටම වෙහෙසක් දරන්නට ඕන. ඒක නැතුව අපට මේක කරන්න බෑ. අර මට එක්තරා මහත්මියක් මේ මෑතක දවසක සිහිපත් කරපු කාරණාවක් තියෙනවා. අපේ හාමුදුරුවනේ මේ ලංකාවේ මිනිසුන්ට නිවන කියන එක සල්ලි වලට ගන්න පුළුවන් වුණා නම් ඒකත් සල්ලි වලට ගන්නවා කියලා. මොකද මං කියන්නේ ඒ වගේ ඇත්තම කතාව තමයි ඒක. අපි හිතන් ඉන්නේ නිවන කියන එක මේ අපේ ළඟට එන එකක් කියලා. නෑ පින්වතුනි, නිවන කියන එක අපේ ළඟට එන්නේ නෑ. අපි නිවන ළඟට යන්න ඕන. එතකොට තමයි නිවන අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අනේ මට සංසාරයෙන් එතර වෙන්න ඕන, මට කොහොම හරි නිවන් දකින්න ඕන කියලා මේ වැඩ කරගෙන යන වැඩ ටික කොහොම කරගෙන ගියයි කියලා කවදාවත් නිවන් දකින්න බෑ. අපි නිවන වෙනුවෙන් වැඩක් කරොත් විතරයි අපට නිවන් දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඕනෑම දෙයක් එහෙමනේ. දැන් විභාගය සමත් කරන යම්කිසි ශිෂ්‍යයෙක් ඉන්නවා නම් ඒ ශිෂ්‍යයා අනේ මට කොහොම හරි විභාග සමත් වෙන්න ඕනද, මේ කාලේ O level නේ තියෙන්නේ, O level විභාගේ කොහොම හරි මම මේ සැරේ සමත් වෙන්න ඕනේ කිය ඉඳලා නිකන් හරියනවද? නෑනේ. ඒකට කැප වෙන්න ඕනනේ. අපි ඕනෑම දෙයක් ඉගෙන ගන්නකොට එහෙමනේ. දැන් අපි ගණන් ඉගෙන ගන්නකොට, ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට ඒවා පින්වතුනි අධ්‍යයනය කරන්නේ නැතුව නිකම් පොත් ටික ගෙනත් තියාගෙන හිටියොත් අපිට කවදාවත් ඔය පුරුදු වෙනවද? අපි ඒවා ටික පින්වතුනි කරන්න ඕන. කරනකොට තමයි මේක පුරුදු වෙන්නේ. එහෙමනම් මේ නිවන් දකින්න එකත් නිකන් මේක දාගෙන බණ ටිකක් ඇහුවයි කියලා ඔබට නිවන් දකින්න බෑ. මේක අහලා පුරුදු වෙන්න ඕන. අර බුදුහාමුදුරු උපමාවක් දේශනා කරනවානේ, ධර්මයේ විසින් ධර්මයේහි යන කෙනා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා. හරියට කොහොමද මේ කුඩයකින් වරුසාවක් වහිනකොට ආරක්ෂාව සලසනවා වගේ. කියන්නේ වැස්සක් වහිනකොට කුඩයකින් ආරක්ෂාවක් දෙනවා වගේ තමයි ධර්මයේහි යන කෙනා ධර්මයෙන් ආරක්ෂා කරන්නේ. දැන් එතකොට හරි ලස්සන උපමාවක්නේ බලන්න. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ විදියට ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයේ විසින්ම රකින්නවා. ඒ කියන්නේ දැන් කුඩයක් කියන එක පින්වතුනි වරුසාව වහින වෙලාවට gedara තියලා આવතින් අපිට පුළුවන් දුනොත් මේ ඉන්න.
එහෙම නැත්නම් කුඩයක් කියන එක වරුසාව වහිනකොට අකුලගෙන හිටියොත් පින්වතුනි පුළුවන් ද අපට වරුසාවෙන් බේරෙන්න? කුඩය කියන එක ළඟ තියාගෙන වරුසාව වහිනකොට දිගෑරගත්තොත් තමයි පින්වතුනි වරුසාවෙන් බේරෙන්නේ. කුඩෙන් ආරක්ෂාව ලැබෙන්නේ එහෙම. ඒ වගේ තමයි ධර්මයේ කියන එකත් ධර්මයේ නිකාම නිකන් ඇහුවයි කියලා කවුරුවත් නිවන් දකින්නේ නැහැ. නිවන තියා ඔබ ඉන්න මට්ටමින් පොඩ්ඩක් ඉහළටවත් යන්නේ නැහැ. මොකක් හරි දැනුමට කරුණු ටිකක් ඒවේ. නමුත් මේක ඉහළට යන්න නම් අපි මේක ප්‍රායෝගිකව පුහුණු කළ යුතුමයි. ඒ පුහුණුව කරන්න නම් නිකම්ම නිකන් අනේ මට නිවන් දකින්න ඕන මේ ආත්මෙම කොහොම හරි සංසාරයෙන් එතර වෙන්න ඕන කිය ඉඳලා නම් කවදාවත් බෑ ඔක කරන්න. සංසාරේ පුරාවටම අපි ඔහොම කියව ආපු නිසා තමයි මේ ආත්මෙත් ඉපදුනේ. කියව යන්න ගියොත් ඉතින් ඊළඟ සංසාරවලදීත් අනන්ත ප්‍රමාණය ඇවිදින්න වෙනවා. එහෙමනම් දැන්වත් මේකෙන් ගොඩ එන්න අපි වැරවීරිය යොදන්න ඕන. ඒ නිසා තමයි මම මේ කාරණාවල් මේ අමතර කරුණු පොඩ්ඩක් ඔබට මේ කියලා දෙන්නේ. මේක තව පොඩ්ඩක් ඔබට වීරයකින් කරගෙන යන්න ඕන නිසා. මොකද නැත්තම් සාමාන්‍ය බණකට වඩා මේක අපි වෙනස් විදියකටනේ කරන්න උත්සාහ කරන්නේ. මොකද ඔබට ඕනකම තිබෙන්නේ මෙන්න මේ විදිහට බණක් කිව්වයි කියන රසාස්වාදය ඔබට දෙන්න නෙවෙයි. ඒ තුලින් ඔබේ ජීවිතේ යම්කිසි වෙනසක් ඇති කරවන්න ඕන කමක් තිබෙනවා. ඒ අරමුණින් තමයි මේ ටික මේ විදිහට කරන්නේ. එහෙමනම් මේ දේශනාව අපි ඉදිරියටත් සති කිහිපයක් පුරාවටම දේශනා කරනවා. ඒතර මේ දිග සූත්‍රයක් නිසා එහෙම කොටස් වශයෙන් අපට දේශනා කරන්න පුළුවන්. පිළිවෙලකට මේ දේශනාවල් ටිකට සම්බන්ධ වෙන්න. එතකොට ඒක සම්බන්ධ වෙන ගමන් ඔබ මේ දේශනාවල් තුලින් ඒ සූත්‍රය අරගෙන ඒ වගේම තමයි එහෙම නැත්නම් කොලයක සටහන් කරගෙන ඒ විදිහට කරගෙන යන්න. එහෙම කරගෙන යනකොට මේ ටික ඔබට දන්නේම නැතුව ධර්මයේ පිළිබඳ හොඳ අවබෝධයකට එන්න පුළුවන්. ඉතින් මම මේ පැහැදිලි කරේ අර භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි මම අර කිව්වේ උන්වහන්සේ දැන් මේ කාරණාව දන්නවා. නමුත් දැනගෙන අහන්නේ භාග්‍යවතුන් වහන්සේ තමයි ඕනෑම වෙලාවක කතාවක් ආරම්භ කරන්නේ. දැන් ඕනෑම කෙනෙක් කතාවකට ආපු ගමන් බුදුහාමුදුරුවෝ තමයි කතාව ආරම්භ කරන්නේ. ඒ ආරම්භයක් ගන්න ඕන නිසා තමයි පින්වතුනි මේ විදියට මේ වාසෙට්ට සාමණේරයන් වහන්සේගෙන් අහනවා කොහොමද දැන් ඔබලාගේ ශාසනී ඉස්සල්ලා ශාසනී හිටපු අය කලින් ඒ ආගමේ හිටපු අය ඒ කුලේ ඉන්න අය මගතොටේදී හම්බුණයින් පස්සේ ඔබලාට බනිනවද ඔබලාට පරිභව කරනවාද කියලා අහනවා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේට සිහිපත් කරනවා එහෙමයි ස්වාමීනි අපේ කුලේ අය අපේ ආගමේ අය බ්‍රාහ්මණයෝ ඒකාන්ත වශයෙන් අපිට සම්පූර්ණයෙන්ම පරිභව කරනවා. ඒ කියන්නේ හාත්පසින්ම කිසිම අඩුවක් නැතුව පරිභව කරනවා. දැන් මේ කිසිම අඩුවක් නැතුව පරිභව කරනවා කියලා කියන්නේ ඔය මේ ටීකාවේ සඳහන් කරනවා පින්වතුනි ඇත්තටම මේ කාරණාව බොහොම පැහැදිලි ලෙස අපිට ඒක සඳහන් කරන්න පුළුවන් ඔය තස ආක්‍රෝෂ වස්තුව කියලා තිබෙනවා පින්වතුනි ටීකාවේ ඊ타ත්ම වටිනා කොටසක්. ඒ කියන්නේ ඒකේ තිබෙනවා පින්වතුනි කරුණු 10ක්. ඒ කරුණු 10කින් පින්වතුනි කෙනෙකුට පණින්න පුළුවන්. දස ආක්‍රෝෂ වස්තු හැටියට තමයි පින්වතුනි මේක සඳහන් වෙන්නේ. ඔබට මේක පිළිබඳ තවත් අවබෝධයක් ඕනනම් ලබා ගන්න පුළුවන්. ඔය බෞද්ධයාගේ අත්පොත කියලා පොතක් තිබෙනවා. රේණුකාණේ චන්දිවිමල නායක හාමුදුරුවෝ විසින් රචනා කරන ලද. උන්වහන්සේ රචනා කරපු ඒ බෞද්ධයාගේ අත්පොතෙත් ඔය කරුණු 10 71 වෙනි පිටුවේ තිබෙනවා. දසවිධ ආක්‍රෝෂ වස්තු කියලා තමයි ඒක සඳහන් වෙන්නේ. ආකාර 10කින් මේ ලෝකේ කෙනෙකුට පණින්න පුළුවන් කියලා. ඒ 10 තමයි පින්වතුනි ජාතිය මූලික කරගෙන බණිනවා. ඒ වගේම තමයි නාමය මූලික කරගෙන බණිනවා. ඒ වගේම තමයි ගෝත්‍රය මූලික කරගෙන බණිනවා. ඒ වගේම තමයි තමන් කරන කර්මාන්තයේ පිළිබඳව මූලික කරගෙන බණිනවා. තමන්ගේ අධ්‍යාපනය පිළිබඳ මූලික කරගෙන බණිනවා. ඒ වගේම තමයි තමන්ගේ යම් යම් රෝගාබාධ මූලික කරගෙන බණිනවා. ඒ වගේම තමයි තමන්ගේ මේ උප්පත්ති ක්‍රමය අනුව මූලික කරගෙන බණිනවා. තමන්ගේ කෙලෙස් පිළිබඳ මූලික කරගෙන බණිනවා. මෙන්න මේ විදිහට පින්වතුනි
ආක්‍රෝෂ දසවිධ ආක්‍රෝෂ වස්තුව කියලා කරුණු 10ක් සඳහන් වෙනවා. අර මම අර කියපු බෞද්ධයාගේ පොතේ රේණුකාණී චන්දිවිමල නායක හාමුදුරුවෝ මේක බොහොම විස්තරාත්මකව දේශනා කරලා තිබෙනවා. ඔබට පුළුවන් නම් ඒ ග්‍රන්ථය අරගෙන ඒ කොටස කියවලේ අවබෝධය ලබා ගන්න පුළුවන්. මම කෙටියෙන් පැහැදිලි කරන්නම්. දැන් ජාතිය පිළිබඳ මූලික කරගෙන බණිනවා කියලා කියන්නේ උප්පත්ති කුල ජාතිය පිළිබඳව පින්වතුනි මේ මූලික කරගෙන කෙනෙකුට බණින්න පුළුවන්. ඊළඟට නාමය මූලික කරගෙන බණිනවා. දැන් සමහර අයට තිබෙනවා පින්වතුනි එක මේ උසස් නම් තිබෙනවා. සමහර අයට තිබෙනවා බොහොම පහත් නම්. දැන් ওই සමහර අය එක එක්කෙනාගේ දැන් ওই නම් පට බඳිනවා කියලා අපි කියනවනේ. ඒ වගේ අර අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වනවනේ. ඒවත් පින්වතුනි සුදුසු දේවල් නෙමෙයි. මේවා මේ නුසුදුසු කරුණු හැටියට තමයි මේක සඳහන් වෙලා තිබෙන්නේ. දැන් ওই ටීකාවෙත් ඔක සඳහන් කරලා තියෙන්නේ මේ ඔය මුසාවාදයට තිබෙන කොටසක තමයි මේක පැහැදිලි කරලා තිබෙන්නේ. වචනයෙන් වෙන වැරද්දක් හැටියට මේ කරුණු 10. එතකොට ඒ එක එක්කිනාට එක එක නම් පට බඳිනවා. දැන් ඔය පාසල් මේ ක්‍රමය තුලත් ගොඩක් වෙලාවට ශිෂ්‍යයෝ ගුරුවරුන්ට එක එක නම් පට බඳිනවා. විදුහල්පතිතුමාට විවිධ නම් කියලා ආමන්ත්‍රණය කරන්නේ. ගුරුවරුන්ට ඒ විෂය බහර ගුරුවරුන්ට විවිධ නම් කියලා ආමන්ත්‍රණය කරනවා. ඒ වගේ ගොඩාක් තැන්වල එහෙම දේවල් තිබෙනවා. නමුත් ඒවා එහෙම කරන්න එපා. මොකද ඒවා හොඳ දේවල් නෙවෙයි. ඒවා බොහොම භයානක සංසාරේ විපත්ති උරුම වෙන අකුසල කර්මයන් හැටියට තමයි හඳුන්වන්නේ. මොකද මිනිසුන්ට එක එක විදියට අපහාස කරන එක, ඇද කරන එක හොඳ දෙයක් නෙවෙයි. අර අපි අහලා තිබෙනවනේ මගේ මතකයේ හැටියට අර කුජුත්තරා වෙන්න ඕන. ඒ කුජුත්තරා කුදු භාවයට පත් වෙලානේ හිටියේ. එතකොට ඒ කුදු භාවයට පත් වෙන්න උනේ මොකක් නිසාද? සංසාරෙහි මගේ මතකයේ හැටියට රහතන් වහන්සේ නමක් වෙන්න ඕන. හෝ පසේ බුදුරජාන් වහන්සේ නමක්. ඒ වගේ ආර්යයන් වහන්සේ නමක් වැඩම කරපු අවස්ථාවේ ඒ වැඩම කරපු ආකාරය රඟපාල පෙන්නුව මෙන්න මෙහෙම තමයි හාමුදුරු වැඩිය කියලා. එතකොට ඒ විදිහට වැඩම කරලා එහෙම පෙන්වපු නිසා ඒ අකුසල කර්මයේ නිසා සංසාරේ කුදු වෙන්න උනා. ඔය සමහර වෙලාවට බණිනවා ගෝත්‍රය නිසා බණිනවා. කියන්නේ ගෝත්‍ර භාවයත් එක්ක ගොඩක් වෙලාවට බණිනවා. ඒවත් පින්වතුනි හොඳ දේවල් නෙවෙයි. සමහර වෙලාවට දැන් අපි දකිනවා අඩු කුලේ අය ඉහළ කුලේ අය කියලා අපි කුල වශයෙන් බෙදනවා. එයා මේ පළාතේ, එයා උඩ රට, එයා පහත රට කියලා අර ඒ ගෝත්‍ර මූලික කරගෙන දොස් කියන අවස්ථාවල් තිබෙනවා. ඒවත් හොඳ දේවල් නෙවෙයි. උතර මේ ශිල්ප ක්‍රමයන් පිළිබඳව ගොඩක් වෙලාවට චෝදනා කරනවා. දැන් සමහරවිට ලංකාවෙත් තිබෙනවා දැන් ඉහළ ශිල්ප ක්‍රම හැටියට ලංකාවේ හඳුන්වන්නේ වෛද්‍ය වෘත්තිය, ඉංජිනේරු වෘත්තිය වගේ වෘත්තීන්. පහළ වෘත්තිකයන් හැටියට ගොඩක් වෙලාවට සමාජයේ මිනිස්සු හඳුන්වනවා. ඒ වගේම සමහර අය කාර්යාලවල වැඩ කරන සේවකයින් ඔහොම මේ පහත් කළ සලකනවා. නමුත් පින්වතුනි එහෙම කරන්න එපා. ඒවා හොඳ දේවල් නෙවෙයි. ඒ වගේම තමයි මේ සමහර වෙලාවට මේ ආබාධ මූලික කරගෙන බණින අවස්ථාවල් තිබෙනවා. කියන්නේ රෝගාබාධ. සමහර වෙලාවට යම් රෝගී තත්ත්වයන් නිසා අපහසුතාවයට පත් වෙනකොට ඒ රෝගී තත්ත්වය මූලික කරගෙන චෝදනා කරන අය ඉන්නවා සමාජයේ. රෝගී අය. දැන් අපි හිතමු ඔය හොරි වගේ හැදුණු අය ඉන්නවනම් එතකොට කියනවා සමහර වෙලාවට අපෝ ওই මිනිසයා මහා හොරි තියෙන මිනිසයා අර ඒ වගේ මේ අපහාස කරන රෝගාබාධ මූලික කරගෙන දද වන වගේ තිබෙනවා නම් අපෝය දද තියෙන මිනිස්සයා ওই විදිහට අපහාස කරලා චෝදනා කරනවා. එහෙම කරන්න එපා. හොඳ දේවල් නෙවෙයි. ඊළඟට ලිංගය මූලික කරගෙන, ඒ කියන්නේ දැන් අර උප්පත්ති ක්‍රමවේය මූලික කරගෙන බණින අවස්ථාවල් තිබෙනවා. සමහර අය ඉන්නවා පින්වතුනි මේ උප්පත්ති ක්‍රමෙන් උසින් අඩුයි. ඒතර උසින් අඩු වුණයින් පස්සේදී ඒකට බණිනවා. ඔය මිටි කෙනා කොට කෙනා කියලා එහෙම බණිනවා. උසින් වැඩි අයට එහෙමත් බණින අවස්ථාවල් තිබෙනවා. ඔය දිග කෙනා ඒ ආදී වශයෙන් වචන භාවිතා කරන අවස්ථාවල් තිබෙනවා. ඒවා පින්වතුනි එහෙම කරන්න එපා. මොකද මේ ආකාර 10ක් තිබෙනවා. මේක තමයි කෙනෙකුට හාත්පසින් බණින්න පුළුවන් ආකාර 10. එනිසා එහෙම බණින්න එපා. ඒවා ඇත්තටම හොඳ සත්පුරුෂ දේවල් නෙවෙයි. ඒවා අසත්පුරුෂයෙකුගේ තුල තිබෙන්නා වූ අසත්පුරුෂ ලක්ෂණ. ඒ ආකාරයට බණිනකොට සංසාරයේ Tamante ඒ විදිහට විපාකත් උරුම වෙනවා. ඉතින් මෙන්න මෙතන මේ කිව්වේ මම අර කියන්න ගියේ වාසෙට්ට සාමණේරයෝ කියනවා ස්වාමීනි එහෙමයි අපේ කුලේ අය, අපේ ගෝත්‍රයේ අය, අපේ බමුණන් අපිට අඩුවක් නැතුව බණිනවා. ඔය කෙනෙකුට අඩුවක් නැතුව බණිනවා කියලා කියන්නේ අර ආකාර 10න්ම බණිනවා.
ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා වාසෙට්ටේනි මේ කියන්නේ පරිපූර්ණ නොවූ අය පරිපූර්ණ වූ අයට පරිභව කරන්නේ නම් තොපට බ්‍රාහ්මණයෝ ආක්‍රෝෂ පරිභව කරන්නේ දැයි භාග්‍යවතුන් වහන්සේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වෙලාවේදී කොහොමද මේ බණින්නේ කියලා ඇහුවෙන් පස්සේදී කියනවා ස්වාමීනි බ්‍රාහ්මණයෝම තමයි වර්ණ අය. ඒ කියන්නේ දැන් මේ බණින ක්‍රමවේද භාග්‍යවතුන් වහන්සේ අහනවා කොහොමද බැන්නේ? ඒ වෙලාවේ මේ වාසෙට්ට සාමණේරයන් වහන්සේ කියනවා බ්‍රාහ්මනෝච සෙට්ටෝ වන්නෝ. බ්‍රාහ්මණයෝ තමයි ශ්‍රේෂ්ඨ වර්ණය. හීනා අඤ්ඤේ වන්නා. අන්‍යෝ අය හීන අය. බ්‍රාහ්මණ අය ශ්‍රේෂ්ඨයි කියලා බණිනවා කියනවා. ඊළඟට කියනවා බ්‍රාහ්මනෝච සුක්කෝ වන්නෝ. බ්‍රාහ්මණයෝ තමයි සුදු අය. කන්නා අඤ්ඤේ වන්නා. අනිත් අය කළු අය. බ්‍රාහ්මනෝච සුජ්ජන්තිනෝ. අබ්‍රාහ්මනා බ්‍රාහ්මනාච බ්‍රාහ්මනෝ පුත්තෝ ඕරසා මුකතෝ ජාතෝ බ්‍රහ්මජා බ්‍රහ්මනිමිත්තා බ්‍රහ්මදායාදා. ඒ කියන්නේ බ්‍රාහ්මණයෝ කියලා කියන්නේ බොහොම උසස් අය. ඒ උසස් වෙන්නේ බ්‍රාහ්මණයාගේ මහා බ්‍රහ්මයාගේ පුත්‍රයෝ නිසා. ඕරසා කියලා කියන්නේ ඔවුන් ඒ බ්‍රාහ්මණීන්ගේ උරහිස් වලින් ඉපදුණු අය, පහළ වෙච්ච අය. මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් ඉපදුණු අය. ඒ විදියට මේ බ්‍රාහ්මණ වංශය බොහොම ඉහළ තැනකින් තබලා අර වාසෙට්ට සාමණේරයන් වහන්සේට චෝදනා කරන එක කියනවා. ඒ වෙලාවේ කියනවා ඔබලා මේ මහා බ්‍රහ්මයාගේ පයින් ඉපදුණු මුඩු මහණන්ගේ හීන වූ ශාසනයට ගිහිල්ලා ඔබලා කරගත්තේ මහා තරුණු විපත්තියක් කියලා ඒ බ්‍රාහ්මණය බණින විදිය අර භාග්‍යවතුන් වහන්සේට වාසෙට්ට සාමණේරයන් වහන්සේ සිහිපත් කරනවා. ඒ වෙලාවේ සාමණේරයන් වහන්සේ කාරණාව සිහිපත් කරයින් පස්සේදී භාග්‍යවතුන් වහන්සේ කියනවා වාසෙට්ටේනි ඔය බ්‍රාහ්මණයෝ ඒකාන්තයෙන්ම අතීතේ තිබිච්ච කතාව වෙනස් කරලා ඔවුන්ට ඒක අමතක වෙලා අතීත කතාව අමතක වෙලා තමයි ඔවුන් එහෙම කරන්නේ. මොකද්ද මේ අතීත කතාව? ඔවුන්ට අතීත කතාව මතක් කරන්න භාග්‍යවතුන් වහන්සේ ආරම්භයක් ගන්නවා. වාසෙට්ට සාමණේරයන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ බ්‍රාහ්මණයෝම ශ්‍රේෂ්ඨ වර්ණයි. අන්‍ය වර්ණයෝ හීනයි. බ්‍රාහ්මණ වර්ණයේ සුදුයි, අන්‍ය වර්ණයෝ අන්‍ය වූ අය කළුයි. ඒ විදියට කියනවනම් බ්‍රාහ්මණයා මහා බ්‍රහ්මයාගේ මුවින්ම නම් ඔය බ්‍රහ්මය ඉපදිලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ අහනවා වාසෙට්ටේනි එහෙනම් ඉතින් ඔය බමුණෝ ආවාහ විවාහ කරගන්න කාන්තාවෝ මොකට දහනවා තමන්ගේ ගෙවල් වලට ගෙනව ගන්න. ඒ ආවාහ විවාහ කරගන්න කාන්තාවෝ තමන්ගේ නිවසට ගෙන්නව ගන්නවා. එතකොට ඒ නිවසවල ඉන්න අය ඒ කාන්තාවෝ ඔසප්පෙනව දකිනවා, ගැබ්වෙනව දකිනවා, දරුවන් බිහි කරනව දකිනවා, ඒ දරුවන්ට කිරිපවනවා පේනවා. පැමිණියෝ මේ සියල්ලක්ම කරන බව පේනවා. එතකොට මේ බමුණෝ මහා බ්‍රහ්මයාට ඇත්තටම කරන්නේ නින්දාවක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද මේ නින්දාව? මහා බ්‍රහ්මයාගේ මුව බමුණන්ගේ ඒ කියන්නේ කාන්තාවකගේ යෝනියකට සමාන කරලා තිබෙනවා කියලා ඒ විදියට මහා බ්‍රහ්මයාට අපහාසයක් කරනවා කියලා මේ භාග්‍යවතුන් වහන්සේ වාසෙට්ට සාමණේරයන් වහන්සේට කරුණ මතක් කළ දෙනවා. එමනම් මහා බ්‍රහ්මයාගේ මුවින් නම් ඉපදුනේ ඇයි අහනවා ඔය බමුණෝ ආවාහ විවාහ කරගෙන තමන්ගේ නිවසවලට බිරින්දෑවරු ගෙන්නවාගෙන ඒ බිරින්දෑවරුන්ගෙන් දරුවෝ පෝෂණය දරුවෝ බිහි කරන්නේ මොකටද අහනවා මහා බ්‍රහ්මයාට දරුවෝ මවන්න පුළුවන් නම්. ඉතින් ඊළඟට භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරනවා වාසෙට්ටියනි ඔය සතර වර්ණයන් කියලා කියන්නේ වර්ණ සතරක් තියෙනවා තමයි. මොකද්ද ඒ වර්ණ සතර?
දැන් බමුණු කාලේ තිබුණා පින්වතුනි මහා බ්‍රහ්මයාගෙන් බිහිවෙච්ච කුල හතරක්. ශාස්ත්‍රීය වංශය, බ්‍රාහ්මණ වංශය, වෛශ්‍ය වංශය, ශුද්‍ර වංශය කියලා වංශ හතරක් තිබුණා. එතකොට ඒ වංශ හතර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔය වංශයේ ශාස්ත්‍රීය අය ඉන්න පුළුවන් සත්තු මරණ, හොරකම් කරන, කාමයේ හැසිරෙන, බොරු කියන, අනුන් තෙපලන, පරුස වචන කියන, සම්පප්පලාප කියන, අවිද්‍යාව තියෙන, ව්‍යාපාදය තියෙන, මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් ඉන්න කියන මේ දස අකුසලයන්ම කරන අය ඉන්නවා. ඒ වගේම තමයි ඔය කුල හතරේදී ඔය කියන කරුණු 10න් වැළකීච්ච අයත් ඉන්නවා. බමුණ මේ වාසෙට මේ විද්‍යට කවදාවත් මේ ශාසනය තුල ඒ කියන්නේ ඔය වර්ණ හතර තුල ඉන්න පිරිස උසස් අය, බමුණු අය, පහත් අය, ශුද්‍ර අය කියලා කවදාවත් වර්ග කරන්න බෑ කිව්වා. මොකද බමුණන් අතරත් ඔය අකුසල කර්මපතයන් 10ම කරන අය ඉන්නවා, කුසල කර්මපතයන් 10ම කරන අය ඉන්නවා. ශුද්‍රයන් තුලත් ඔය 10ම කරන අයත් ඉන්නවා, ඔය 10ම නොකරන අයත් ඉන්නවා. වෛශ්‍යයන් තුලත් එහෙමයි, ශුද්‍රයන් තුලත් එහෙමයි. එතකොට මේ විදියට මේ වර්ණ හතරේම ඔය කියන දෙපිරිසම ඉන්නවා කියලා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා මෙතෙන් පස්සේදී කොහොමද කෙනෙක් ආර්ය භාවයටපත් වෙන්නේ, කොහොමද කෙනෙක් අනාර්ය භාවයටපත් වෙන්නේ. එහෙමනම් අපි අග්ගඤ්ඤ සූත්‍රයේ තිබෙන මෙන්න මේ කාරණාව ලබන සතිය සාකච්ඡා කරමු. අපි බලමු භාග්‍යවතුන් වහන්සේ කොහොමද දේශනා කරන්නේ කෙනෙක් ආර්ය භාවයටපත් වෙන්න, කෙනෙක් ඉහළ තත්ත්වයට යන්න, කෙනෙක් සුදු කියන තත්ත්වයට යන්න, කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්න මොන වගේ කරුණුද අදාළ වෙන්නේ කියන එක භාග්‍යවතුන් වහන්සේ ඊළඟට වාසෙට සාමණේරයන් වහන්සේට දේශනා කරනවා. එමනම් අද දවසේ අපිට කාල වේලාව අවසන් වී තිබෙන නිසා අපි ලබන සතියේ සාකච්ඡා කරමු. කොහොමද බලමු අපි භාග්‍යවතුන් වහන්සේ වාසෙට සාමණේරයන් වහන්සේට මෙන්න මේ කෙනෙකු උසස් භාවයටපත් වෙන්න, කෙනෙකු පහත් භාවයටපත් වෙන්න මොන වගේ කරුණු කාරණාවන් වලින්ද තීරණය කරන්න පුළුවන් කියන එක. හොඳයි, එහෙමනම් අද දවසේ අපි දේශනාව මෙතකින් අවසන් කරනවා. අද දවසේදී අපි ඔබට සිහිපත් කරන්නේ මේ කියන දේශනාව ඔබ පිළිවෙලකට ශ්‍රවණය කරගෙන යන්න, හොඳ අවබෝධයෙන් සිහියෙන් ශ්‍රවණය කරගෙන යන්න. ටිකක් අමාරු වෙන්න පුළුවන්, ටිකක් ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් කරගෙන යන්නකො බලන්න. කාලයක් ඔබට මේ තුලින් යහපත්, ඊ타ත්ම වැදගත් ප්‍රතිඵලයක් ළඟා කරගෙන හොඳ ගැඹුරු ධර්මාවබෝධයකට යන්න පුළුවන් වේ. එහෙමනම් ඒ ගැඹුරු ධර්මය, ගැඹුරු ප්‍රඥාවකින් අවබෝධ කරගන්නට ශ්‍රාවක පින්වත් ඔබට ඒ ප්‍රඥාව භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තියම පහළ වේවායි සාදු කියා අපි ආශිර්වාදේ කරලා ප්‍රාර්ථනා කරන ගමන් අද දවසේදී මේ ධර්ම දානමේ පින්කම සඳහා දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ කිරියල්ලේ හාන්දු කන්දේ පදිංචි බී රොසලින් මාතාව ඇතුළු පවුලේ පින්වත් පිරිස. එයත්න් බලාපොරොත්තු වෙනවා මියගිය දෙමාපියන් වන බී පොඩිසිඤ්ඤෝ පියාණන්ටත්, එන් සොපියා මවටත්, ස්වාමි පුරුෂයා වන ජී.ඩබ්ලිව් ජූලිස් මහතාටත්, හරාලිස්, ඇසිලින්, එලිසා, සුමනාවති යන මේ සහෝදර සහෝදරියන්ටත් මේ මොහොතේදී පින් දෙනවා. එවැගේම සඳුන් හා නන්දසේන කියන මේ පුතුන්ටත්, මිනිපිරිය මේනකා ශ්‍රියානි කියන ඒ එතුමියටත්, එවැගේම නම් මිය පරලෝකීය සංසාරගත සියලු ඥාතිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරනවා. ඒ ඇත්තන් හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ගේ පරලෝකී ජීවිතය සුවපත් වේවායි අපි සාදු කියා මේ වේලාවේ පින් අනුමෝදන් කරනවා. එවැගේම සුජීවත්ව සිටින දූ දරුවන් හැම දිනාටම ආශිර්වාදේ කරනවා. මුණුපුරු මිනිපිරන් හැම දිනාටමත් මේ ධර්ම ශ්‍රවණයේ ආනිසංස බලෙන් තෙතක් ශාන්තියක් වේවා කියලා ආශිර්වාදේ කරනවා. ලක්වැසි ලෝවැසි හැම දිනාටම උතුම් ධර්මාවබෝධය අවබෝධ වේවායි කියයි ඇත්තෝ සාදු සිතින් මේ ධර්ම දානමේ පින්කමින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම net නාලිකාවෙහි කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂය ප්‍රාර්ථනා කරනවා. දේශිකානන් වහන්සේ වන අපටත් නිරෝගී සුවය ලැබේවායි චිරාත් කාලයක්
ධර්ම දේශනා කරන්නට ශක්තිය ලැබේවායි කියා ඒ ඇත්තන් ප්‍රාර්ථනා කරනවා. එමනම් මේ සියලු ප්‍රාර්ථනාවන් එලෙසින් ඉෂ්ට වේවායි කියා අපි ප්‍රාර්ථනා කරමින් අද දවසේදී මේ උතුම් වූ ධර්ම දානමින් ළඟා කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලෙන් අපි ප්‍රාර්ථනා කරනවා නෙත්නාලිකාවේ ගරු සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් ලෝක සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තවත් විශාල ශාසනික මෙහෙවරවල් කරන්නට ඔවුන්ට ශක්තිය ධෛර්ය ලැබේවායි සාදු ප්‍රාර්ථනාව සිදු කරන ගමන් ඔවුන්ටත් ඔබ අප හැම දෙනාටමත් මේ උතුම් ධර්ම දානමේ පිණේ අනුහස් බලයෙන් කෙටිම කාලයකින් සපසහිත ප්‍රතිපදාවකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං.